ඉංග්‍රීසි වල ස්පෙලිංස් එකම වුණාට කතා කරද්දී සහ ලියද්දී අතීත කාලයේද වර්තමාන කාලයේද කියලා හොයාගන්න බැරුව පැටර්න් වාක්‍ය 5ක් අපි අද සාකච්ඡා කරලා බලමු. Let's start. Look at this question. How to pronounce this? Read or read? Read or read? Can you see yesterday? End of the sentence. එහෙනම් මේක තියෙන්නේ අතීත කාලෙන්. අගට yesterday කියලා තියෙන නිසා අපිට මේක තියෙන්නේ අතීත කාලෙන් කියලා කියන්න පුළුවන්. එහෙමනම් අපිට කියන්න පුළුවන් I read the book yesterday. read කියන එකේ අතීත කාලේ read. read කියන එකේ past tense එක read. I read the book yesterday. Is that clear? තේරුණාද? yesterday කියන්නේ ඊයේ. එහෙනම් ඒක අතීත කාල වචනයක්. එතකොට I read the book yesterday. Okay, look at these two sentences. She cuts her hair every month. She cut her hair yesterday. දැන් බලන්න හොඳට මේ වාක්‍ය දෙක දිහා. First sentence එකේ sheet එක cuts එකතු වෙලා තියෙනවා. She cuts her hair. cuts cut එක s එකතු වෙලා. සාමාන්‍යයෙන් අපි දන්නවා verb එකක් තියෙනකොට ඒ verb එක singular කරන්න අපි she, he, it කියන pronouns එක ඒ ක්‍රියාපදයේ අගට s එකතු කරනවා. ඒ එකතු කරන්නේ present simple tense එකේදී. මේකේ දිනපතා කරන කාර්යයක් කියලා අපිට පෙන්වන්න කරනවා මේක every month කියලා තියෙනවා. එතකොට අපි මේක present simple වලින් තියෙන්නේ කියලා අපිට හොයාගන්න පුළුවන්. But look at the second sentence. එකේ බලන්න she cut her hair yesterday. එකේ තියෙන she cut. cut කියලා cut එකේ අගට s එකක් ඒකේ නැහැ නේද? හැබැයි ඒකේ අගට yesterday කියලා තියෙනවා. වාක්‍ය අගට yesterday තියෙන නිසා අපිට කියන්න පුළුවන් මේක තියෙන්නේ අතීත කාල past tense එකකින් තියෙන කියලා. cut කියන එකේ past tense එක cutමයි. මම හිතනවා දැන් ඔයාලට මේ දෙකේ වෙනස තේරුම් ගන්න පුළුවන් නම් කියලා. එහෙනම් අපි ඊළඟ වාක්‍යයට යමු. ඔන්න ඔයාට challenge එක. He put the keys on the table. ඒක present past. Look at the verb put. He put the keys on the table. එතන he put කියලා තිබුණාට ඒකේ s එකක් තියෙනවද? put කියන ක්‍රියාපදයේ අගට s එකක් තියෙනවද? නැහැ නේද? එහෙනම් අපිට හිතන්න පුළුවන් ඒක වර්තමාන කාලෙන් නෙවෙයි තියෙන්නේ කියලා. මොකද අපි කලින් මතකද කිව්වා he, she, it කියන ඒක වචන pronouns, singular pronouns එක අගට වර්තමාන කරන්නේ ක්‍රියාපදය අගට s එකතු කරනවා කියලා. ඒ කියන්නේ හැංගිලා තියෙන does එක s එකක් විදිහට එකතු කරනවා. ඒ වර්තමාන කාලයේ අගන helping verb එක තමයි does කියන helping verb එක තමයි ඒ අගට එකතු කරන්නේ. එතකොට මේකේ put අගට s එකක් එකතු වෙලා නැහැ. puts වෙන්න ඕන s එකතු වෙනා එහෙම එකතු වෙලා නැහැ. ඒ වගේම අපි දන්නවා put කියන එකේ past tense එක putමයි. infinitive එක putමයි. infinitive එකත් put, past tense එක put. එහෙනම් අපිට මේක මේ he put the keys on the table කියන වාක්‍ය තියෙන්නේ අතීත කාලෙන් කියලා අපිට හිතා ගන්න පුළුවන්. මේ sentence එක present simple වලින් තියෙන්න ඕන එක අනිවාර්යෙන් he puts වෙන්න ඕනේ. එහෙම නැත්නම් he does put වෙන්න ඕනේ. එහෙම නෑනේ තියෙන්නේ he put විතරයි. එහෙනම් මේක past simple tense එකකින් තියෙන වාක්‍යයක්. right? ඔහු යතුරු මේසය උඩින් තැබුවා. ඒකේ තේරුම තමයි ඒක. he put the keys on the table. එහෙනම් අපි ඊළඟ වාක්‍යයක් බලමුද? හොඳයි. මේකේ තියෙන shut. They shut the shop at 8 PM. බලන්න මේ වාක්‍ය සබ්ජෙක්ට් එක දිහා. ඒකේ තියෙන්නේ they කියලා. they shut. එහෙමනම්
අපි දැන් මේක දන්නවා මේ present simple වලින් ලියනවා නම් දෙක එකතු වෙන verb එකට අගින් s එකක් එකතු වෙන්නේ නැහැ. මොකද they කියන එක plural. ඒ කියන්නේ බහුවචන pronoun එකක්. they, you, we, I කියන බහුවචන pronouns එක එකතු වෙන්නේ do කියන helping verb එක. එහෙනම් does නෙවෙයි. එහෙනම් shut එක අගට s එකක් එකතු වෙන්නේ නැහැ. එතකොට මේක present simple ද past simple තියෙන්නේ. ඉතින් අපිට මේකේ context එක අනුව අපිට මේක present simple වලින් කියන්න පුළුවන්, past simple වලින් කියන්න පුළුවන්. They shut the shop at 8 p.m. on කඩේ වහනවා 8ට කියන්න පුළුවන්. එහෙනම් on 8 වෙනකොට කඩේ වැහුවා කියලා කියන්න පුළුවන්. Is that clear? Right. Look at the next sentence. Hit. The ball hit the window. What is the subject of this sentence? The ball. The ball is the subject. හරි. එතකොට මේ ball කියන එක තමයි මේකේ subject එක වෙන්නේ. The ball hit. The ball hit කියුවොත් ඒක හරිද? The ball කියන්නේ මොකක්ද? ඒක singular ද plural ද? singular එකක් නේද? එහෙනම් singular වල helping verb එක මොකක්ද? does. අපි කියන එකේ does එකේ s අකුරක් එහෙනම් මේ hit එකට එකතු වෙන්න ඕනේ. hit කියන ක්‍රියාපදයට එකතු වෙන්න ඕනේ නේද? දැන් මෙතන ඒක එහෙම වෙලා තියෙනවද? නැහැ. The ball hit කියලානේ තියෙන්නේ. The present simple වලින් ලියනවා නම් ඒක අනිවාර්යෙන් the ball hits වෙන්න ඕනේ. hit එක අර s එක එකතු වෙලා hits වෙන්න ඕනේ. මේකේ එහෙම s එකක් එකතු වෙලා නැති හින්දා එහෙනම් ඒක අනිවාර්යෙන් past simple එකකින් තමයි තියෙන්නේ. එහෙනම් the ball hit the window කියන්නේ past simple වලින් තියෙන sentence එකක්. ඕකේ මම හිතන දැන් ඔයාලට තේරුණා කියලා. එහෙනම් අපි ඊළඟ වාක්‍ය බලමු. මේක දෙන්නේ ඔයාලගේ දැන්ම ටෙස්ට් කරන්න. දැන් මට කියන්න මේ තියෙන වාක්‍ය තියෙන past simple වලින්ද present simple වලින් තියෙන කියලා පාලින් කමෙන්ට් කරන්න.